තවත් ලස්සන දවසක්. ඔව් ඒ නුවර ගම්පල ප්‍රදේශයේ නායාම නිසා අසරණ වූ ආදරණීය දරුවන් සොයා ගිය අපූර්ව දවසයි. මනුස්ස දුවක්ව ඉපද ගුරුවරියක් විදිහට මුළු රටක ආදරයේ දිනාගන්නට පින්වන්ත වුණු මම ඒ ආදරය ලැබෙන ඒ දරුවන් වෙනුවෙන් දෙයක් කරන්නට හැමදාමත් හදවතින්ම බැඳී ඉන්නවා. අන්න ඒ නිසාම ඒ ආදරණීය ඇස් ඒ අහිංසක හිනාව සොයාගෙන එයාලගේ පුංචි දෑතටම සියලුම පාසල් උපකරණ ලබා දෙන්නට මම ඔවුන් සොයාගෙන ආවා. පාට පාට මල්පිපි හැඩ කරන ලෝකයේ එකම රටක ඉපද එකට ජීවත්වන විවිධ ජාතීන් විදිහට සිංහල, දෙමළ, මුස්ලිම් වර්ග කර වෙන වෙනම වෙන්නුවත් එක පාට ලේ තියෙන එක වගේ හදවත් ගැහෙන ආදරණීය මිනිසුන් විදිහට එකිනෙකා වෙනුවෙන් මේ විදිහට ආදරය බෙදා දෙනකොට දැනෙන හැඟීම සතුට වචන කරන්නට බැරි තරම් ආදරණීය පිළිගැනීමකින් ආදරණීය ආමන්ත්‍රණයකින් ඔවුන් අපිව එදා පිළිගත්තා. හරිම ගෞරවයෙන් හරිම සතුටින් එදා දවසේදී පාසල් උපකරණ මගේ දරුවන්ට බෙදා දුන්නේ මගේ යුතුයකම තව දුරටත් මගේ රටේ මිනිසුන් වෙනුවෙන් මේ විදිහට බෙදා හරිමින්. දෙවියන් ඔව් නොපෙනෙන දෙවියන් වඳින ධර්මයේ තුල ජීවත් වෙන අපි හැමෝගෙම හදවත් තුල දෙවියන් වැඩි ඉන්නේ ඒ අපි මනුසත්කමේ නාමයෙන් මිනිසුන් විදියට එකිනෙකා අතර ආදරය සහයෝගය බෙදා ගන්න විටයි. ධර්මයේ තුල ජීවත් වෙන නොපෙනෙන දෙවියන් වඳින මනුස්ස හදවතකට දෙවියන් වඩිනවා සත්තයි. ආදරය පිරුණු විටදී කරුණාව සෙනෙහස තුලින් මනුස්සයා වෙනුවෙන් තවත් මිනිස් හදවතක් කකියන විටදී